හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ට්‍රේඩින් මාස්ටර් ලංකාවේ YouTube channel එකට. ඉතින් හුඟ දවසකින් වාසනාවක් තිබුණා. ඉතින් ඒක ඉවරලා ඔන්න අද වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අද ඩොලර් 383ක් තියෙන account එකක් තියෙන්නේ. ඉතින් අපි හුඟ දවසකින් ට්‍රේඩ් කරෙත් නැහැ. සාමාන්‍යයෙන් දවස් 15කින් 10කට වැඩිය ට්‍රේඩ් කරෙත් නැහැ. මාකට් එකේ හොඳ එන්ට්‍රියක් මෙතන තිබිලා තියෙනවා. රයිට්. ඉතින් මාකට් එක චුට්ටක් බලමු. මාකට් එකට මාත් ආවා විතරයි. මාකට් එක පොඩ්ඩක් බලලා ට්‍රේඩ් එකකට එන්න වෙමු අපි. චුට්ටි සයිඩ් වේව් එකක් මෙතන යන්නේ නම් හරිද? පොඩ්ඩක් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊළඟ කැනල් එකේ අරන් අපි බලමු ඊළඟ කැනල් එකට දාලා. අපේ මාකට් ලයින් එකට ඇවිල්ලා තියෙන බලමු. මොකද වෙන්නේ කියලා බලමු නේ. පොඩ්ඩක් එන්ට්‍රියක් මතර මේ මොහොතේ එන්ට්‍රිය චුට්ටක් නෑ බලමු. අපි විනාඩි සාමාන්‍යයෙන් 1.2යි. ඔව් විනාඩි දෙකකට අපි ඩොලර් 20ක් දාමු. රයිට්. විනාඩි දෙකකට වැඩි වගේ හැබැයි කමක් නෑ දාමුකෝ. රයිට්. එතකොට මේක හොඳට අහගන්න. හරිද? සාමාන්‍යයෙන් රුපියල් දැන් ලොස් වෙනා කියලා අතහැරලා දාන්න යන්න එපා. හරිද? වැඩක් නෑ. ලොස් විතරයි වැඩක් නෑ කියලා අතහැරලා දාලා යන්න එපා. මොකද දැන් ඔය කට්ටිය පොඩ්ඩක් හිතන්න ලොස් වෙන්නේ ඇයි මේ? ඇයි? මම දැන් ක්ලාස් වල කියන කතාවක් තමයි දවසට ඩොලර් 3ක් හරි කමක් නැහැ. හරිද? ඔයා හැමදාම ලොස් වෙන්නේ නැහැ නේ. කියන්නේ එක දිගට දාන ට්‍රේඩ් ලොස් වෙන්නේ නැහැ නේ කවදාවත්. හරිද? 10 20 එහෙම ලොස් වෙලා යන්නේ නැහැ නේ කවදාවත්. හරිද? ඔයා මාකට් එකේ හරියට එන්ට්‍රි බලලා හරියට ට්‍රේඩ් එකක් ගත්තා නම් එහෙම ලොස් වෙන්න හේතුවක් නැහැ. හරිද? ඉතින් හැමදාම ලොස් වෙනවා කියලා ඉතින් මේකෙන් දෙයනේ ඩොලර් 3ක්වත් මේකෙන් හොයන්න පුළුවන් නේ. බැරි කමක් නෑ. ඩොලර් 3ක් හොයන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඩොලර් 100ක් දාගත්තේ මොනවද ඩොලර් 3ක් හොයන්න පුළුවන්. හරිද? එතකොට ඇයි මේක ඩොලර් 3ක් කියන්නේ බලන්න රුපියල් 300යි 600යි 900 ඩොලර් රුපියල් 1000ක් කියන හිතන්නකො 1000යි. දවසට ඩොලර් 3ක් කරන රුපියල් 1000ක් හම්බ වෙනවා. හරිද? ඉතින් මේක පාලනය කරන. ඉතින් අපිට කියන්න පුළුවන් තරම් අපි කියලා කරන්න පුළුවන් දේවල් කරලා. ඉතින් ඔච්චර දීලත් හරිද? ඉතින් මේ කට්ටිය කතා කරනවා. හරිද? ඉතින් දවසට ඩොලර් 3ක් හොයන්න මං කියන නිසා ඔය හැමදාම ලොස් වෙනවනේ. හරිද? දැන් ඊයේ එක්කෙනෙක් කතා කරා එයා 10 ගණක් ලොස් වෙලා. ඩොලර් 1000ක් දවස් ලොස් වෙලා. ඩොලර් 1000ක් නේ 1000යි ඊට 1400 ගණක් ලොස්ලා කොහොමයි ලොස් එක 1400 ගණක් රයිට්. මම මේක ලොස් වුණාට අවුලක් නැහැ. මම මේ කියන ගමන් මොහේ නිකන් ට්‍රේඩ් ටික දායි යන්න හරි දෙකලා ලොස් එක අන්දේට මම මේක රිකවර් කරලා දාන්න රයිට්. මේ ඇයි කියලා බලපුවහම මොකද්ද කරලා තියෙන්නේ? එයා දවසට ඕවරෝල් ඩොලර් 4කට වැඩි ප්‍රොෆිට් කරලා එක දිගටම ප්‍රොෆිට් කරනවා. හරිද? ලොකු එක amount එකක් දාලා ඩොලර් 4කට වැඩි ප්‍රොෆිට් කරනවා. එදත් 4කට වැඩි ප්‍රොෆිට් කරලා එයාට මදි කියලා හිතෙන් කීයක්ද? මදි කියලා හිතිලා ආයෙ ප්‍රොෆිට් ගන්න ගිහිල්ලා. ඒ කියන්නේ ඩොලර් 50ක් හොයලා ඒක මදි කියලා හිතලා ඊට පස්සේ 70 වෙලා ඔක 70 වෙලා 80 ගණන් ගිහිල්ලා හිටන් ආයෙ එක තනිකර එක ෂොට් එකම ලොස් වෙලා රයිට්. ඉතින් එහෙම කරගන්න එපා. මොකද මේක අපිට නිකන් හම්බෙන දෙයක් වගේ නේ. අපි පොඩ්ඩක් මොලේ විහිසලා මාකට් එක යන පැත්තට එන්ට්‍රි අරගෙන අපි කියලා දෙන්නෙත් එහෙම මාකට් එක යන පැත්තට එන්ට්‍රි අරගෙන මාකට් එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න. හරිද? ඉතින් කරන්න බැරි නෑ. කරන්න පුළුවන්. ඔය කට්ටිය කැපේ. ඔය කට්ටිය හැමදාම ලොස් වෙනවා මේ කියලා හිතන්න එපා. දවසට ඩොලර් 3ක් හොයන්නකෝ. අද ඉඳන් පටන් ගන්න මේ වීඩියෝ එක දක්න දවසට ඩොලර් 50ක් දාගන්න. අමාරුයි. කරන්න දෙයක් නෑ. නමුත් ඩොලර් 50ක් දාගෙන ඩොලර් 3ක් හොයන දවසට බැරිද කියලා බලන්න. පැයක් ඉඳ ගන්න. පැයට ඔය ට්‍රේඩ් තුන දාන්න. මොටිවේෂන් කියන ඒවා වැඩක් නැහැ. ඒක මෙහෙ කණින් අහලා එහා පැත්තේ කණින් අයින් කරයි. මනි මැනේජ්මන්ට් කියනවත් වැඩක් නැහැ. මොකද එහෙම ට්‍රේඩ් කරා නම් අද ඔක්කොම ප්‍රොෆිට් නේ. එහෙම නැහැ. හරිද? ඔයාගේ තැන කාටවත් දෙන්න යන්න එපාය. හරිද? කාටවත් දෙන්න යන්න එපා. දවසට ඩොලර් 3ක් හොයන්න. ඇති නැගිටින්න එකලා.
ආයෙ ට්‍රේඩ් කරන්න යන්න එපා. මාකට් එකේ ඩොලර් 3ක් හොයාගත්තා නම් ආයෙ නැගිටින්න යන්න එපා. මට ඕන මෙහෙමයි කියලා. හරිද? එහෙම ට්‍රේඩ් කරන්න යන්න එපා. හරි ඉතින් කාගවත් සල්ලි අපි නැති වුණාට කැමති නෑ. මොකද අපි කෝස් කාර්යෝ කියලා නිකන් අපිට හරිද? ඉතින් කාගවත් සල්ලි නැති වුණාට මම නම් මගේ මතේ මං කැමති නෑ. මොකද අපිට මට පර්සනල් කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. ඔය කට්ටියට සල්ලි නැතුණා කියලා. ඉතින් සල්ලි හම්බ වෙන කට්ටියත් ඇති. ඉතින් මට නම් පර්සනල් කිසිම සත පහක්වත් හම්බ වෙන්නේ නෑ. හරිද? ඉතින් මේ ඩෙරිව් ට්‍රේඩින් එක මට කිසිම සත පහක්වත් හම්බ වෙන්නේ නෑ. ඉතින් ලොරි ටෝක් දෙනවා කියලා කියයි. ඉතින් ලොරි ටෝක් දෙන්නේ නෑ. හරිද? මේ කියන්නේ ඇත්ත. ඔය කට්ටිය තේරෙයි. ඔය කට්ටිය අවුරුදු 5ක් විතර එක දිගටම ගිහිල්ලා ඒ ලොස්ට් එක බලවුවොත් කොහොමද කියලා ඔය කට්ටියට පස්සෙයිලා බායි තේරෙයි. ඔය හැමදාම ලොස් වෙලා ඔය හැමදාම එක තැන කැරික් ඉඳී. ඒ නිසා තමයි කියන්නේ දවසට ඩොලර් 3ක් හොයන්න. රුපියල් 1000යි. හරිද? 3මාරක් හොයන්න බතෝ රුපියල් 1000යිනේ. හරිද? ඉතින් මාසේ දවස් 31ක් තියෙනවනේ. 31 බලන්න කොච්චරද කියලා එතකොට. ඇයි මේක ඔලුවට ගන්න නැත්තේ හැම වෙලේම? හැම වෙලේම ඔලුවට ගන්න නැත්තේ මේක අපිට වැඩක් කරලා නෙවෙයිනේ මෙතන මේ සල්ලි හම්බ වෙන්නේ. අපි නෝමල් මෙතන පියනවා රයිස් ඇන් පෝසා මොලේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. වෙහෙසන්න ඕන. එච්චරයිනේ නේ. ඈ අනිත් එක තමයි එන්ට්‍රියක් ආව දැන් ඩොලර් දැන් දැක්කාදී ඩොලර් 10කට විතර ප්‍රොෆිට්. එතකොට සෙල් බටන් එකක් තියෙනවා. මම අපේ ක්ලාස් වලත් කතා කරනවා. වීඩියෝ වල දාලා තියෙනවා. හයි සෙල් බටන් එකක් තියෙන මොකද්ද? සෙල් කරන්නනේ. ඉතින් යම්සි ප්‍රොෆිට් එකක් ආව නම් ඒක සෙල් කළා ඔයා ඩොලර් 10ක් දාලා හිතන්නකෝ. විනාඩියක් ඇතුළත ඩොලර් 10ක් දානවා. හරිද? විනාඩියක් ඇතුළත ඩොලර් 10ක් දානවා. දාලා හිටන් මොකද කරන්නේ? ඒක විනාඩිය ඇතුළත පළවෙනි තප්පර 20දී ඒක ඩොලර් 7ක විතර ප්‍රොෆිට් එකක් තියෙනවා පළවෙනි තප්පර 20දී. එහෙනම් සෙල් කරන්න. ඇයි ඩොලර් 7ක ප්‍රොෆිට් එකක් තියෙනවා නම් ඇයි අපි විනාඩියක් අල්ලන් ඉන්නේ? ඊළඟ ඔක විනාඩි දෙකක් ගියා නම් ඇති ඔය ට්‍රේඩ් එක මොකද්ද? ලොස් වෙන්න. සෝරි විනාඩි දෙකක් තත්පර දෙකෙන් ලොස් වෙනවා. හරිද? තත්පර දෙකෙන් ලොස් වෙනවා. හරි මම දැන් සෙල් කරනවා. දැක්කනේ ඩොලර් 11ක ප්‍රොෆිට් එකක්. හරිද? ඉතින් ට්‍රේඩ් කරන්න බැරි නෑ. හැමෝම ට්‍රේඩ් කරන්න පුළුවන්. හැමෝටම ට්‍රේඩ් කරන්න බෑ. මේක මල පොතේ යකුලක් දන්නේ නැති මොස්සෙක් ආවත් මේ ප්ලැට්ෆෝම් එකේ කරන්න තියෙන දේ අපි අනිවාර්යයෙන්ම කියලා දෙනවා ඒ විදිහටම. හරි එතකොට ඉගෙනීමක් අවශ්‍යද? පොඩ්ඩක් ඉතින් ඕන නැත්තම් ඉතින් බෑ. තේරුමක් නැත්තම් වැඩක් නෑ. ටිකක් ඕන. නමුත් ප්ලැට්ෆෝම් එකේ වැඩ කරන හැටි අපි හැමදේම කියලා දෙනවා. හරි ඉතින් පළවෙනිම දේ තමයි ඔලුවට හොඳට හිතා ගන්න. හැමදම ලොස් වෙන කෙනෙක් නම් දාගන්න ඩොලර් 50ක්. ඩොලර් 50ක් දාගෙන දවසට ඩොලර් 3ක් හොයන්න. දවසට ඩොලර් 3ක් හොයන්නකෝ. ඒ හොඳටම ඇති. හරිද? දවසට ඩොලර් 3ක් හොයන්න. ආයෙ වාගේ හිත ගියයි ආයෙ පස්සේ ඇවිල්ලා දාන්න, කාලා ඇවිල්ලා දාන්න, නාලා ඇවිල්ලා දාන්න. මේ බයිලා කිසිම එකකින් වැඩක් නැහැ. පැහැදිලිද මං කියන්නේ? ඒ බයිලා කිසිම එකකින් වැඩක් නැහැ. ඒවට ඇහුම්කන් දෙන්නම එපා. හරිද? එහෙම දෙද්දි මගේ channel එක බලන්න ඇවිල්ලා. හරිද? ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. මේ ලොස් කරගන්න එපා. හරිද? මේ කම්පැනි පෝසත් කරන්න එපා. රෙෆරල් කරන කට්ටිය පෝසත් කරන්න එපා. හරිද? එහෙම වැඩක් නැහැ. හරිද? මටත් ඕන ලින්ක් ටිකක් දාලා මොන හරි බයිලාවක් කියලා හිටන් දැම්ම හැකි. එහෙම කරගන්න එපා. අපරාධේ. නිකන් සල්ලි නහස්ති කරගන්න එපා. හරිද? ඔයාට අතර සල්ලි එද්දි මේකට දාන්න හිතේ හැම වෙලේම හැමදාම. හරිද? ඉතින් එහෙම කරගන්න එපා. මේක ඇඩික්ට් ඉල්ල. හරි එතකොට සල්ලි දාලා සල්ලි ගහලා සල්ලි හොයනවා කියන්නේ මොනවටද කියලා හොයලා බලන්න. එතකොට අපි විනාඩියක් දෙකක් ඇතුළේ ට්‍රේඩ් ගන්න. හරිද? එතකොට ඒවා මොනවද කියලා හොයලා බලන්න. හරිද? ඉතින් කමෙන්ට් නම් දායි මෙහෙමයි කියලා. ඉතින් ඒක කිසි ගැටලුවක් නැහැ. මේ හිතට එකඟව කියන්නේ ලොස් කරගන්න එපා. ඩොලර් 50ක් දාගන්න. හරිද? 50ක් දාගෙන දවසට ඩොලර් 3ක් හොයන්නකෝ. දවසට ඩොලර් 3ක් හොයන්න. හරිද? මට හොයලා මැසේජ් එකක් දාන්න මගේ WhatsApp numbers තියෙනවා. මක්කයි ප්‍රශ්නයක් තියෙනවා නම් කෝල් එකක් ගන්න පුළුවන්. WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම ඕන වෙලාවක රිප්ලයි කරනවා. මම වැඩක හිටියොත් තමයි රිප්ලයි වෙන්නේ නැත්තේ. නමුත් අලුම ගානේ මැසේජ් එක බලනවා හරි. හරිද? ඉතින්
ඔය ටික තමයි මට ඉතින් කියන්න තියෙන්නේ වැඩි හරියක්ම ඔය ටික තමයි කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සු ගැන ඉතින් වැඩි තණ්හාව පිටිපස්සේ යන්න එපා. හරිද? දවසට පොඩි ගාණක් වෙලා මේකෙන් අයින් වෙන්න. මොකද ඔය කට්ටිය හැමදාම ලොස් වෙනවනේ. ඔය කට්ටිය හැමදාම ලොස් වෙන්නේ මෙන්න මෙතන තියෙන ස්ටේක් එක බැලන්ස් නැතුව. තියෙන තණ්හාවට මුළු ස්ටේක් එකම දානවා. ඉතින් එහෙම කරගන්න එපා කවදාවත්. මාකට් එක යන පැත්ත දන්නව නම් ට්‍රේඩ් කාට එහෙම කිසි ගැටලුවක් නැහැ. එච්චර ලොකු ගාණක් දාලා. නමුත් මේ මාකට් එක කියන එක අපි හිතන්නේ නැති මොහොතේදී හිතන්නේ නැති තැනදී වෙනස් වෙනවා. හරිද? අඩුම ඩොලර් එකක් ට්‍රේඩ් එකට දාලා තිබුත් අපිට එක විතරයි ලොස් වෙන්නේ. අපිට ඊළඟට එකක් දාලා ඒක රිකවර් කරගන්න පුළුවන්. හරිද? 100ක් තියෙන මිනිස්සයා 50ක් දාන්න එපා මේකට ඇවිල්ලා. 100ක් තියෙන මිනිස්සයා ඩොලර් එකක් දාන්න ඇවිල්ලා හිටා. හරිද? ඔයා මේකට ආපුවාම කිසි ගැටලුවක් නැහැ. මේ පාරේ යද්දි කිසි ගැටලුවක් නැහැ. හරි අපි මුලදී ඩ්‍රයිවිං කරනවානේ බයෙන් යන්නේ හැප්පෙයිද අරහෙවදීද මෙහෙවදීද මොනවා වෙයිද කුඩු වෙයිද ඉස්සරහින් හැප්පෙයිද නේ එහෙමනේ ඊට පස්සේ අපි ලයිසන් අරගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ තානිය අතින් එල්ලවනවා නේ ඔහොම අනම්මන සෑහෙන තියෙනවනේ නේ ඒ වගේ තමයි මේ මොකද්ද ට්‍රේඩින් කියන්නේ මේක ඇතුලේ ඉන්න දැන් සමහරු ඉන්නවා අවුරුදු ගෝන කවුරුදු 5 6 ඩ්‍රයිව් කරන කට්ටිය කතා කරනවා හරිද? ඉතින් එයා කට්ටියට අවුරුදු 5 6 ගිහිල්ලා තේරිලා නැහැ. ඒ කට්ටියගේ වැරද්ද මොකද්ද කියලා. හරිද? වැරද්ද මොකද්ද? ස්ටේක් එක. පළවෙනි ස්ටේක් එක තමයි වැරද්ද. අයව අනම්මනම් අරක කියයි මේක කියයි පිළිවෙලක් ඒව නෙමෙයි ස්ටේක් වා දාන ට්‍රේඩ් එකේ ස්ටේක් එක තමයි පළවෙනිම ස්ටෙප් එක. වා විනාඩියට දැම්මත් විනාඩි 10 දැම්මත් ඕන ටයිම් එක දැම්මත් ඩොලර් 100ක් තියනවා නම් අනිවාර්යයෙන්ම ඩොලර් කීයක්ද? ඩොලර් එකෙන්වත් පටන් ගන්න. මොකද හැමදාම ලොස් වෙලා පල්ලෙලා එකම තැන කැරකි ඉඳී. ඉතින් එහෙම කැරකි ඉන්නේ නැති වෙන තමයි මම මේ ටික කියන්නේ කියලා. මොකද මේ දවස් ටිකේම මම පොඩ්ඩක් අර චුට්ටි වැඩ වගේ හිටියේ. හරිද? මලගයක් වුණා. ඉතින් මොකුත් කරගන්න බැරි වුණා ඉතින්. ඒ ටිකේ ඉඳලා මට කෝල් ආවා. වීඩියෝ දැම්මෙත් නැහැ. කෝල් ආවා ඇයි කියලා ඇහුවා. ඉතින් ඒ කට්ටියටත් ඕන උදව්වක් තියනවා නම් කරනවා අනිවාර්යයෙන්ම. කියන්න මෙච්චරයි. අවුරුදු 7ක් ලොස් වුණත් කමක් නැහැ. අතාරින්න එපා. හරිද? දැන් අවුරුදු 5ක් ලොස් වෙච්ච කෙනෙක් මේක බලනවා නම් අතාරින්න එපා. අද ඩොලර් 50ක් දාගන්න. දැක්කනම් ඩොලර් 50ක් දාගන්න සල්ලි තියෙයිවා ගාව. නැති වෙන්න කියලා අප හිත ප්‍රාර්ථනා කරන්නේ නැහැ මං. සල්ලි තියෙයිවාට. ඉතින් දාගෙන දවසට ඩොලර් 3ක් හොයන්න. හරිද? ඒක මට මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් ප්‍රොෆිට් එක. හැමදාම මැසේජ් එකක් දාන්න ප්‍රොෆිට් ඩොලර් 3ක් හොයුවා කියලා හරි කමක් නැහැ. මම බ්ලොක් කරන්නේ මං ජීවිතේට බ්ලොක් කරන්නේ. හරිද? මොකක් හරි එකක් වුණත් තමයි බ්ලොක් කරන්නේ WhatsApp එක නැත්තම් මං කවදාවත් මිනිස්සේ බ්ලොක් කරන්නේ. හරිද? අපිත් එක්ක ඉන්න කට්ටියක් දන්නවා. මොකක් හරි ගැටලුවක් වුණොත් ඉතින් මම මේක ගෲප් එකෙමුත් අයින් කරලා බ්ලොක් කරලාම දායි නැත්තම් මම ජීවිතේට එහෙම කරන්නේ නැහැ. රයිට්? ඉතින් ඔය දේ හොඳට ඔලුවට ගන්න. ට්‍රේඩින් කියන්නේ අතහැරලා දාන එකක් නෙවෙයි. හරිද? ඔය කට්ටිය බයිනෑස් කරන කට්ටිය වුණත් ඕන ෆොරෙක්ස් ඕන බ්‍රෝකරේජ් එක වැඩ කරන කෙනෙක්වත් කිසිම මේ දෙයක් නෑ මං ගාව. ඉතින් ස්ටේක් එක අනිවාර්යයෙන්ම ලොකු ලෙවරේජ් පාවිච්චි කරන්න එපා. හරිද? පොඩි ලෙවරේජ් වලින් ගහන්න. හරි 100 400 500 1000 1000 ගණන් තියනවානේ මේකේ ලෙවරේජ්. හරි ඉතින් එහෙම ගහන්න යන්න එපා. ඉතින් මට ওই ටික තමයි කියන්න විනාඩි 13ක් ගියා. හරිද?